දිස්ත්‍රික්කයේ බද්දේගම අගලිය ග්‍රාමයේ පදිංචි පියදාස වික්‍රමසිංහ ජයසේකර පියාණන්ට හා සීලවතී ලේකම් වසම් මෑණියන්ට දාව 1966 වර්ෂයේ ජනවාරි මාස පළමුවන දින මధుරි වික්‍රමසිංහ ජයසේකර දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ එකම දියණිය ලෙස උපත ලැබීය. සුන්දර ළමා කාලයකට උරුමකම් කියූ මధుරි වික්‍රමසිංහ ජයසේකර දැරිය ප්‍රාථමික අධ්‍යාපනය පොල්ගහවිල ධර්මරාජ විද්‍යාලයෙන් ආරම්භා පසුව ද්විතීක අධ්‍යාපනය සඳහා බද්දේගම ක්‍රිස්තු දේව විද්‍යාලයට පිවිසියාය. පාසල් සමයේ විෂය සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් තුළ දක්ෂතම ශිෂ්‍යාවක වූ ඇය 1981 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ට ප්‍රතිඵල හිමිකර ගනිමින් පාසලට කීර්තියක් ලබා දෙන්නට සමත් විය. 1984 වර්ෂයේ ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළට පෙනී සිට ඉතා විශිෂ්ට ප්‍රතිඵල උදා කර ගැනීමට තරම් ඇය වාසනාවන්ත විය. මధుරි වික්‍රමසිංහ ජයසේකර සිසුවිය විශ්වවිද්‍යාල වරම් හිමිකර ගනිමින් රුහුණ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව විද්‍යාවේදී උපාධිය හිමිකර ගැනීමට සමත් වූවාය. කුඩා කල පටන් ගුරුවරියක වීමට තිබූ සිහිනය සැබෑ කර ගනිමින් 1991 වර්ෂයේ තමා අකුරු කළ පොල්ගහවිල ධර්මරාජ විද්‍යාලයෙන් ගුරු ජීවිතයට අත්පොත් ලැබුවාය. 1996 වර්ෂයේ සමාජ සේවා නිලධාරියෙකු ලෙස සේවය කළ දමිත් පතිරණ මහතා සමග යුග දිවියට එළඹි ඇය දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මවක ලෙස තම පවුලට උදාර සේවයක් සිදු කළාය. ඇයගේ වැඩිමහල් දියණිය මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස කොළඹ ISF ආයතනයේද තම එකම පුතණුවන් ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙකු ලෙස නුගේගොඩ කැන්ඩෙලා ආයතනයේද සේවය කරන අතර බාල දියණිය උසස් පෙළ හදාරමින් සිටින්නීය. වසරේ සිට වසර 10ක් හපුගල මහාවිද්‍යාලයේද 2006 වර්ෂයේ සිට වසර 13ක දීර්ඝ සේවා කාලයක් ගාල්ල ඕල්සන්ස් විද්‍යාලයේද සේවය කළ අතර 2018 වර්ෂයේ සිට විශ්‍රාම දිවියට එළඹෙන තෙක් වසර 9කට ආසන්න කාලයක් පිලාන විද්‍යාර්ථෝදය විද්‍යාලයේ දුවාදරුවන්ගේ නැන පහන් දැල්වීම උදෙසා මහත් වෙහෙසක් දරමින් කටයුතු කළාය. විෂය සමගාමී විෂය බාහිර කටයුතුවලදී සහෝදරාචාර්ය මණ්ඩලය සමග උරෙනුර ගැටෙමින් උනන්දුවෙන් හා වගකීමෙන් කටයුතු කළාය. වසර 35ක පමණ ඉතා දීර්ඝ කාලයක් දරුවන් තුල දැනුම කුසලතා ආකල්ප වර්ධනය කරලීමට අප කැප වූ මధుරි වික්‍රමසිංහ ජයසේකර ගුරුමෑණියනි, ඔබ නොමැකෙන ගුරුතරු අතර දීප්තිමත් තාරකාවක් ලෙස සදා දිදුලනු නොඅනුමානය.